හායි යාළුවනේ ඔන්න ආයිබෝවන් අදත් ඔයාලව මම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම මම ආරාධනා කරනවා ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඔන්න අද මම අරන් ආවේ ගොඩාක් විශේෂ මාතෘකාවක්. ඉතින් භාවනාව කියන දේ අපේ බෞද්ධ ධර්මයේ ගොඩක් ගැඹුරින් පුහුණු කරන දෙයක්. ඒ වගේම තමයි භාවනා ක්‍රම තියෙනවා. මෙන්න මේ භාවනා ක්‍රම අතරින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෛත්‍රී භාවනාව ගැන. ඇත්තටම මම දැනට කාලෙකට කලින් මෛත්‍රී භාවනාව පුහුණු කරන්න පටන් ගත්තා. ඉතින් මේ භාවනාව මම නම් ලොකු වෙලාවක් යොදාගෙන කරන්නේ නැහැ. නමුත් මේ භාවනාවෙන් මගේ හිතට ගොඩාක් ලොකු සැනසීමක් වගේම සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මේ භාවනාව කරන ආකාරය කියන්න කලින් ඒකේ තියෙන ප්‍රතිඵල ගැන මම ඔයාලට කියලා ඉන්නම්. පළවෙනි කාරණය තමයි අද දවසේ ඔයාට මොන ප්‍රශ්නාව දුක හිතෙන සිද්ධි වුණත් හිත රිදීම් වුණත් ඔයාට මේකෙන් හිතට ලොකු සැහැල්ලුවක් වගේම දරා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඔයාට ජොබ් එකකට ඉන්ටර්වයුව එකක් තියෙනවා කියලා හිතන්න. මේ ඉන්ටර්වයුව එක ඔයාට පාස් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්ටර්වයුව එකෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න ඕන. ඒ වෙලාවට ඔයාට පුළුවන් මෛත්‍රී භාවනාව කරලා බලන්න. අනෙක් කාරණය තමයි ඔයාගේ යාළුවෙක්, ඔයාගේ පෙම්වතිය, ඔයාගේ පෙම්වතා, එහෙම නැත්නම් ඔයාගේ නෑදෑයෙක් තරහ වෙලා හරි හිත රිදිලා ඉන්නව නම් හරි ඒවත් එක්ක මෙන්න මේ විදිහට මෛත්‍රී භාවනාව වඩලා බලන්න. වැදගත් තව කාරණාවක් කියන්නම්. මම මේ භාවනාව කරන්න ගත්ත දවසේ ඉඳන්ම වෙනදාට වඩා තිබුණු කේන්ති ගතිය අඩු වෙන්න පටන් ගත්තා. ඔයාට ඉක්මනට කේන්ති යන කෙනෙක් නම්, ඉක්මනට දුක හිතන කෙනෙක් නම් ප්‍රශ්න හැමින් අඩු වෙලා යන්න මෙන්න මේ භාවනා පුහුණුව වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ භාවනාව කියන එක පුහුණු කිරීමෙන් කොහොමත් අපේ මොලේ තියෙන හැපි හෝමෝන්ස්, එන්ඩ්‍රොෆින්, ඩොපමින් වැනි හෝමෝන වර්ධනය කරලා ඔයාගේ කලකිරෙන ස්වභාවය නැති කරන්න මේ භාවනාව කියන ක්‍රමයට පුළුවන්. හැබැයි ඔයා මේක හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට තමයි ඔයාට හොඳම ප්‍රතිඵල ගෙන්න ගන්න පුළුවන්. ඔන්න වැඩි කතා නැතුව අපි එහෙනම් මේ මෙතඩ් එක කොහොමද ප්‍රැක්ටිස් කරන්න කියලා බලමු. ඔයාට මේ භාවනාව හිත නිදහස්ව කරන්න පුළුවන් වෙලාවක් හොයා ගන්න ඕන. ඔයාට හිතේ නිදහසෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තැනක් හොයා ගන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ඔයා ගැඹුරින් හොඳ හුස්මක් ගන්නවා. දැන් ඔයා හොඳින් දැස් පියා ගන්නවා. ඔයාගේ මනස වගේම ඔයාගේ ශරීරය සූදානම් වෙලයි තියෙන්නේ. දැන් හිත සැහැල්ලු කරගෙන ඔයාගේ ශරීරය සැහැල්ලු කරගෙන ඔයාගේ හදවතට දකුණු අත තියලා ඔයාට ස්තුතිවන්ත වෙන එක. ඔයාව දරාගත් එක ගැන, ඔයාව හැම ප්‍රශ්නකින්ම ගලවගත් එක ගැන, ඒවට හොඳින් මූණ දෙන්න පුළුවන් වුණ එක ගැන ඔයාගේ ශරීරයටත් ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඔයාව අවුරුදු ගාණක් නිරෝගීව බලාගත්තට ඔයාගේ ශරීරයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට ඔයා සමාව දෙන එක. ඔයාව රිද්දපු අඬවපු වෙලාවල් වෙනුවෙන් සමාව දෙන්න. ඔයාට ආදරය කරන බවත්, ගෞරවය කරන බවත් ඔයාට කියන්න. අවංකවම ජීවත් වෙන එක ගැන හිතන්න. ඉතින් මේවා කරද්දී ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ යනවා වගේම ඔයාගේ හිත සනසීමෙන් පිරෙන්න පටන් ගන්නවා. ඔයාට ඔයාගේ ජීවිතයේ ලැබුණු හොඳම දේවල් ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. පසු කරපු හොඳ දවසුත්, ඉදිරියට පැමිණෙන හොඳ දවසුත් වෙනින් විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හරි. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාට මෛත්‍රී කරන්න පටන් ගන්න එක. මේ වෙලාවේදී ඔයා මේක කරන්න ඕනේ ඔයාගේ හිතේ ඔයාගේ රූපය මවා ගන්න එක. ඊට පසුව ඒ රූපය දෙස බලාගෙන ඔයාගේ හිතින් ඒ රූපය දෙසට රන්වන් පාටින් රශ්මි ධාරාවක් විහිදවන්න ඕන. ඔයාව නිරෝගිමත් වෙන්න, සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න. හිසේ සිට දෙපතුල වෙනකම්ම මේ රශ්මි ධාරාව පතුරවමින් මේ විදිහට ඔයාටම ඔයා මෛත්‍රී වඩන්නයි දැන් යන්න. ඔයාට සුරතලෙක් ඉන්නවා නම් ඒ සුරතල සතා වෙනුවෙන් දෙවනුවට මෛත්‍රී කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේම ඔයාගේ සුරතලා ඔයාගේ හිතේ මවා ගන්න. ඔයා යාට ආදරේ කරුණාව ලබා දෙන හැටි හිතන්න. හිතන ගමන් ඒ හුරතලාව ඔයාගේ මෛත්‍රියෙන් රන්වන් රශ්මි ධාරාවෙන් නාවන්න. ඒ ගමන් සුරතලාගේ නිරෝගීමත් බව, සුවපත් බව ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දෙමාපියන්ට, ඔයාගේ සහෝදරයන්ට හා ඔයාගේ හස්බන්ඩ් නැත්නම් ඔයාගේ ප්‍රේමවන්තයාට, ප්‍රේමවන්තියට, යාළුවන්ට මෛත්‍රී කරන්න.
හැබැයි මේක වැදගත්ම දේ තමයි මෛත්‍රිය වඩන්න හිතන කෙනාගේ රූපය ඔයාගේ හිතේ මවා ගන්න ඕනේ. ඒ මවා ගන්න රූපයට ඔයාගේ හිතේ තියෙන රන්වන් රශ්මි ධාරාව තුලින් ඔවුන් නහවන්න. පසු මම කරන්නේ මගේ වැඩ කරන තැන ඉන්න අය වෙනුවෙන් මෛත්‍රී කරන එක. ඒ වගේම ඔයාටත් ඔයාගේ ඔෆිස් එකේ ඉන්න අයට මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් මම අන්තිමටම කරන්නේ මගේ ගමටත් රටටත් මේ ආකාරයෙන්ම මෛත්‍රී වඩන එක. අන්තිම ස්ටෙප් එක විදිහට ඔයාට කරන්න පුළුවන් හොඳම සහ ආදරණීයම ප්‍රබලම දේ තමයි මේ පෘථුවිය වෙනුවෙන් ඔයා මෛත්‍රී කරන එක. මේ විදිහට තමයි මම මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්නේ. මේ භාවනාව විනාඩි 10ක් විතර පුහුණු කරන්න. ඉතින් මේ ක්‍රමය කරලා බලලා ප්‍රතිඵල කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.